අන්ට්‍රාවයි කියලා කොඩියක් දාලා තියෙනවා. කොහොමද තියෙන්නේ කුල්? දැන් ඇස්ටේලා ඉන්නේ බ්‍රේක්ෆාස්ට් එකට යන්න. Hello, welcome to my YouTube channel. අපි train ride එකක් යන්න තමයි යන්නේ. හැබැයි train එක චුට්ටක් හරව. ඉඳලා අපි train එක යනවා. train එකත් පාර. අද මම ගල්කිස්සෙන් ට්‍රේන් එකක් අරගෙන අලුත්ගමට තමයි යන්නේ. අලුත්ගම ඔක්සිඩන්ටල් ඊඩන් හොටෙල් එක තමයි මම අද යන්නේ. මගේ සොලෝ ට්‍රිප් එක. හොටෙල් එකට ගියාට පස්සේ මට මෙන්න මේ වගේ රසම රස වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ඒක මාරහයි, මාරම රිෆ්‍රෙෂ්. ඊට පස්සේ මම ඒක බීලා ටික වෙලාවක් එතන හිටියා. ඒගොල්ලෝ මට රූම් එක රෙඩි කරලා දෙනකම්. It's really refresh. මම රූම් එකට යන ගමන් තමයි ඉන්නේ. මගේ රූම් එක තිබුණේ 3rd floor එකේ. එතන ඉඳන් view එක මාර ලස්සනට පේනවා. මේ තමයි මගේ රූම් එක. එහෙනම් අපි room එක මොනවගේද කියලා බලමු. මේ තියෙන්නේ room එකේ entrance එක. මෙන්න මේ ලොකු wardrobe එකක් තියෙනවා. මේක මගේ bags ටික දාලා තියෙන්නේ. locker safety lockers තියෙනවා. ඊට පස්සේ මේ මගේ tea coffee හදාගන්න coffee station එකක් තියෙනවා. I can do that. ඊට පස්සේ අපි බලමු අපේ washroom එක. bathroom එකත් හරියම ලස්සනයි. වගේම ගොඩක් ඉඩ තියෙනවා bathroom එකේ. මේන මම. හරියම ලස්සනයි මේ. අපිට dental kits තියෙනවා, shampoo, conditioner, towels මේ ඔක්කොම තියෙනවා. මාරම ලස්සනයි room එක. එහෙනම් අපි බලමු room එකේ balcony එක මම කොහොමද කියනවා. I'm so happy Ali. බලමු. මෙන්න අපිට තියෙනවා මේ වගේ work space එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ sitting area එකක් තියෙනවා. එතන හරිම cute. එතන හරිම shop. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ බෙඩ් එක නම් මාර comfortable. හොඳට නිින්ද යනවා. හරිම shock. ඊට පස්සේ bedroom එකෙම පොඩි door එකක් තියෙනවා. open door එකක් කියන්නේ window එකක් වගේ පොඩි window එකක් තියෙනවා open කරන්න. එතනින් open කරාම තියෙන bathtub එක. දැන් අපි යමු balcony එක කොහොමද තියෙන්නේ කියලා බලන්න. මේක තමයි මගේ room එකට තියෙන view එක. එතන මල්කට hotel එකේ ඔය පෙන්නේ pool එක. pool එකත් මාර ලොකු pool එකක් තියෙන්නේ. ඒ වගේම ocean view room එකක් තමයි මට හම්බ වුනේ. අවුව චුට්ටක් සැර වැඩි ගන්නවා. අපි ආපහු room එකට යමු. හොඳටම අවුව හොඳක් හවස් වෙලා pool එකට යමු. දැන් එළිය ගොඩක් අවුවයි. ඒක නිසා අපි sunset එක බලලා එහෙම pool එකට යමු. මගේ first vlog එක හරිම excited මේ වීඩියෝ එක කරන්න. එහෙනම් අපි lunch එකේදී හම්බෙමු. මම ලන්ච් එක ගන්න ආවේ සිප්පි රෙස්ටොරන්ට් එකට. මේ පීට්සා එක නම් හරිම රහයි. මම මේකේ ස්ලයිසස් 3ක් කරන අනිත් ඔක්කොම ටික කෑවා. ඒ තරම් රහයි. ඊට පස්සේ මම ග්‍රීන් ටී එකක් බීලා පහු රූම් එකට ආවා. ලන්ච් එක කරගෙන ඉවර වෙලා අපි දැන් ආයමම රූම් එකට ආවා. ඇවිල්ලා වශයෙන් දාගෙන හොටෙල් එකේ ලස්සන
කොහොමද තියෙන්නේ cool wait මේ ස්වීට්ස් ප්ලේට් එක හම්බුණා. මේක තියෙනවා පොල්ටොපි අර ජුජුක් එක නම් චොක්ලට්ස් වගේ. මං හිතනවා ඔයාලා මගේ channel එකට කැමති වෙයි කියලා. අද තමයි ෆස්ට් වීඩියෝ එක. මං කලිනුත් කිව්වා මං හිතන්නේ. මම රෙඩි වෙලා ඉවරයි. පල්ලෙහෙදි හම්බෙමු. මේ තියෙන්නේ හොටෙල් එකේ ලොබි එක. හරිම ලස්සනට ඒගොල්ලන් ඒක හදලා තියෙනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් හොටෙල් එකේ ඇවිදලා බලන්න ගියා. මොනවද කරන්න තියෙන ඇක්ටිවිටීස්. එතකොට හොටෙල් එකේ ලස්සන තැන් මොනවද තියෙන්නේ කියලා බලන්න චුට්ටක් පල්ලෙහාට ගියා. මේ තියෙන pool area එක. ඉතින් යනවා. pool එක පැත්තට. pool එකේ කට්ටිය අඩු වෙනකම් කියලා බලන් හිටියට අඩු වෙන්නේ නැහැ වගේ. Beautiful. 다루 가니가 또래도 달리베라 고해 ලොකු garden area එකක් තියෙනවා. අද මේ බීච් එක මාර රෆ් කියන්නේ මාර රෆ්. මේ පේනවනේ රතු පාට කොඩියකුත් දාලා තියෙන්නේ අන්ට්‍රාවයි අන්ට්‍රාවයි කියලා කොඩියක් දාලා තියෙනවා. මං හිතන්නේ අන්ට්‍රාවයි කියලා නෙමෙයි මං හිතන්නේ හුළඟ දිශාව බලන්න වෙන්න ඕනේ එහෙම කොඩියක් දාලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම චුට්ටක් ෆොටෝස් එහෙම අරගෙන රූම් එකට ගිහලා චේන්ජ් කරගෙන ආපහු ආවා pool එකට. pool එකේ පැය දෙකක් තුනක් වගේ ඉඳලා මම ආපහු ගිහිල්ලා හොඳට වොෂ් එකක් දාගෙන පොඩි නිින්දකුත් දාලා ඩිනර් එක ගන්න ආවා පල්ලෙහාට. මේ තියෙන හොටෙල් එකේ බාර් ඒරියා එක. ඉතින් එතන එහා පැත්තම තමයි රෙස්ටොරන්ට් එකක් තියෙන්නේ. මේක තමයි මම ඕඩර් කරපු ස්පැගටි නූඩල්ස්. මේක තමයි මම ඕඩර් කරපු ඩ්‍රින්ක් එක. ඉතින් මම ඕඩර් කරා ස්පැගටි කාර්බෝනාරා. ඒක මාර ලස්සනයි. ඒක නම් මම ඔක්කොම කෑවා. හැබැයි මොකද මට හවස මම මොකද ස්නැක් එකක්වත් මොකද ගත්තේ නැති නිසා මම ඒ ඔක්කොම ටික කෑවා. ලොකු බඩගින්නක් තිබුණේ ඒ වෙලාවේ. Good morning. දැන් මම බ්‍රෙක්ෆාස්ට් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැන් වෙලාව උදේ 7යි. උදේම ලෑස්ති වුණා. අද මම චෙක් අවුට් වෙන දවස. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තව මේ වගේ වීඩියෝස් අරගෙන එන්නම්. දැන් ලෑස්ති වෙලා ඉන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට යන්න. ඉතින් බලමු. එහෙනම් බ්‍රෙක්ෆාස්ට් එකේදී හම්බෙමු. මේ තියෙන මගේ අවුට්ෆිට් එක. එහෙනම් අපි බ්‍රෙක්ෆාස්ට් එකකින් හම්බෙමු. මම ආවා Garden of Eden කියන රෙස්ටොරන්ට් එකට. මේ හොටෙල් එකේ රෙස්ටොරන්ට් දෙකක් තියෙනවා. මේක තමයි බුෆේ එක තියෙන්නේ. ඉතින් උදේ මම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ආවා මේකට. මාරම ලොකු වෙරයිටි එකක් තිබුණා. මේ බුෆේ එකනේ ඉන්දියාප්ප ගත්තා, බිත්තරප්ප ගත්තා, පොල්ඩරි ගත්තා, වෝටර්මෙලන් ජූස් එකකුත් ගත්තා.
එහෙනම් බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ කොහෙටද යන්නේ කියලා බලමු. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා මම ආපහු පොඩ්ඩක් ගියා බීච් එක පැත්තට. මොකද එදා උදේම නිසා පොඩ්ඩක් රැල්ල සැර අඩුයි. බීච් එකට කලින් දවසේ මං හෝටල් එකට ආව දවසේ, ඒ කියන්නේ කලින් දවසේ හරිම පොඩ්ඩක් වැස්සක් තිබුණා. එතකොට රැළත් චුට්ටක් සැර වැඩි. අද නම් ෂේප් වගේ කියලා හිතෙන හින්දා මම ගියා පොඩ්ඩක් මුහුද පැත්තට. මේ වෙනකොට උදේ මම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා මම හිතන්නේ උදේ 10:00 වගේ තමයි මම ගියේ. ඒ වෙලාවට ගොඩක් අවුවයි ඉතින්. ඊට පස්සේ එතන ටික වෙලාවක් ඉඳලා මම ආපහු ගියා රූම් එකට. හොඳටම වැඩි ඒ වුණාට මට ආසක් වුණා උච්චක පත්තට යන්න ටක් හරි චුට්ටක් හරි යන්න පාගල රැල්ල පා ගන්න මට ආසක් වුණා. යම් දැන් ලෑස්ති වෙලා ඉන්නේ ගෙදර යන්න. හෝටල් එකෙන් චෙක් අවුට් වෙනවා හරියට 12ට. දැන් වෙලාව 11:00යි. වීඩියෝ එක හොඳයිද? තව මොනවද ඉම්ප්‍රූව් වෙන්න ඕනි කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද මම චෙක් අවුට් වෙනවා හෝටල් එකෙන්. ඉතින් එහෙනම් ඔයාලා හැමෝම මගත් එක්ක එකතු වෙලා ඉන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඉන්බොක්ස් ඉන්න මේ වගේ වීඩියෝස් ඔයගොල්ලෝ බලන්න ආසයි නම් මට කමෙන්ට් කරන්න. ඔය වීඩියෝ එක දිගටම බලනවා නම් ඔයාලට thank you so much. එහෙනම් තව ලස්සන වීඩියෝස් ගොඩාක් අරගෙන එන්න. එතකන් bye.